රටක් ගොඩ යන්න නම් මොන වගේ જાති කට්ටියද ඉන්නවද කියලා හිතන්නේ. ටොයියෝද, බයියෝද, ජෙප්පෝද නැත්නම් ඩෝබියෝද? රටක් ගොඩ යන්න ඇත්තටම ඉන්නේ පුරවැසියෝ. හොඳ දෙයට සපෝට් කරන්න ඕනේ. වැරදි දේ රිජෙක්ට් කරන්න ඕනේ. ජනාධිපති කියන්නේ අපි වෙනුවෙන් පත් කරපු වගකීමක් තියෙන තරතුණක් විතරයිනේ. රජකම නෙවෙයි. මහින්ද, රනිල්, සිරිසේන, ගෝඨාභය, අනුර කවුරු බලේ හිටියත් බලය අවභාවිතා කරනවා නම් සාමාන්‍ය මිනිසුන්ට තියෙන නීතියෙන්ම එයාලටත් දඬුවම් දෙන්න ඕනේ. වැරද්දක් කරලා තියනවා. ලංකාවට බිලියන ගණන් ආයෝජන වෙන්නේ නැත්තේ ඒක ලොකුම හේතුවක්. නීතිය සමානාත්මකතාව නැති එක. රට කන්නේ දේශපාලක විතරක් නෙවෙයි. පක්ෂ වන්දනාවයි, පුද්ගල වන්දනාවයි. කියලා තියාගන්නකෝ.